guys අපි බාලි වල රෙස්ටුරන්ට් එකකට ආවා. මේ මෙතන තමයි අපිට ඩිනර් එක ගන්න තියෙන්නේ අද. අපේ අන්තිම ස්පොට් එක. මෙතනින් පස්සේ අපි ගෙලින්ම හොටෙල් එකට යනවා. Seems like a nice place. මෙතන ඩ්‍රයිවර්ත් කලින් ඇවිල්ලා නැහැ කියලා කිව්වා. අස්සන තැනක් අපේ ගිහින් බලන්න. This, right? Yeah, we're watching that. foreigners ගොඩක් ඉන්නවා ටුවරිස්ට්ලා. local බාලි මේ ඉන්දෝනේසියන්ස් අතර ඉන්නවා. ඒ වගේ පොඩි කැෆේස් තියෙනවා. Just go. This is already reservation. Don't worry. හරිම ලස්සනයි. අපි හවස ගියපු අර මේ ටර්ලෙම්පල් ටෙම්පල් එකේ වගේ මේකේ මේ ටික තියෙන්නේ නිකන්. මා ලස්සනයි. We are going to sit here. මේ විදිහට තමයි ළමයි view එක තියෙන්නේ. ඔයාලන්ට මේ රෙස්ටුරන්ට් එක ඇතුලේ මේතන පේනවා වගේ හට්ස් අරගෙන ඒව රිසර්ව් කරලා ඒ තැන් වලත් දින එක ගන්න පුළුවන්. අපි දැක්ක ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ ස්පෙෂල් ඩේස් මෙතෙන්ට ඇවිල්ලා සෙලිබ්‍රේට් කරනවා. ඔන්න අපේ ඩිනර් එක ආවා. බාබකියු සීෆුඩ් ඩිනර් එකක් තමයි තිබුණේ. ඩෙසර්ට්ස් උත් එක්ක ෆෘට් ප්ලේට් එකක් තිබුණා. රයිස් තිබුණා. ඇපල් ජූස් තිබුණා. මෙතන ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි කෑම හරිම රසයි. ඒ වගේම ලස්සන එන්වයරන්මන්ට් එකක ඔයාලට ඩිනර් එක එන්ජොයි කරන්න පුළුවන්. මෙතන කට්ටියක් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. මේ පේන්නේ එතන ඒ හොටෙල් එකේ ස්ටාෆ් එකෙන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් පේ කරලා ඒ බර්ත්ඩේ එක තියෙන කෙනාට විශ් කරලා ඒගොල්ලෝ කේක් එක කපන විදිය. වැඩි පේන්නේ නැතු ඇති. හැබැයි ඔහොම තමයි ඒකේ සවුන්ඩ් එක එන්නේ. හලෝ. අපි දැන් තමයි ඩිනර් එක අරන් ඉවර වුණේ. බාලි උගන් රෙස්ටුරන්ට් එක කියලා තමයි මේකට කියන්නේ. අපි දැන් කෙලින්ම ඊළඟට හොටෙල් එකට තමයි යන්නේ. මොකද හෙට අපිට ගොඩක් ලොකු දවසක්. හරිම මහන්සි වෙන දවසක්. ඉතින් අපි මෙතනින් ඉවර කරමු. බයි.